බුද්ධ ශාසනය කියන කතාව කවුරුත් කරන. එසේ වුණේ එවි නමුත් ඒ අයගෙන් බුද්ධ ශාසනය කියලා කියන්නේ කුමකටද කියලා ඇසුවේ. ඒට පිළිතුරක් දීමට නොපුළුවන් අය තමයි බොහෝ දෙනෙකුන් නැත්තේ. බුද්ධ ශාසනය කියන එක සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදාපනං ඒතං බුද්ධාන ශාසනං. ඕන්වේ ගාථාවෙන් ප්‍රකාශ වන්නේ බුද්ධ ශාසනය කියන්නේ කුමක්ද කියන එකයි. ශාසනය කියන වචනේ තේරුම අනුශාසනාව. අනුශාසනාවේ කියලා කියන්නේ මෙය කළ යුත්තය, මෙය නොකළ යුත්තය, මෙය කිරීමෙන් මෙබඳු අනිෂ්ට විපාක ලැබෙනවායි, මෙය කිරීමෙන් මෙබඳු ඉෂ්ට විපාක ලැබෙනවායි කියලා කරන අනුශාසනය සබ්බ පාපස්ස අකරණං. සියලු පව් අත්හැරීම, සියලු පව් නොකිරීම. කුසලස්ස උපසම්පදා හැකිපමණින් තම තමන්ට දාන ධර්මාදී කුසලයන් කිරීම. සචිත්ත පරියෝදාපනං තමන්ගේ සිත පිරිසිදු කිරීම. ඕන්නෝය කාරණා තුන පිළිබඳවයි බුදුරජාණන් වහන්සේ අනුශාසනා කරන්නේ. ඉතින් යම් කිසි කෙනෙක් ඒ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය අනුව ඔය කාරණා තුන අනුව පිළිපදිනවා නම් තමන් තුළ පවත්වනවා නම් ආන්න ඒ තැනැත්තා බුද්ධ ශාසනයේ පවත්වන්නා වූ කෙනෙක් කියලා කිය යුතුයි. බොහෝ දෙනා හිතාගෙන ඉන්නේ මේ ශාසනය කියන එක මේ හාමුදුරුවෝ විසින් පවත්වන එකක් කියලා. ශාසනය හාමුදුරුවරුන් විසින් පමණක් නෙවෙයි, ගිහි පැවිදි හැමදෙනා විසින්ම පැවැත්විය යුතු එකක්. පව්කම් වලින් වැළකීම, පව්කම් වලින් වළකින්නා වූ බොහෝ ජනයා ඇතිවීම, කුසලයන් කරන්නා වූ බොහෝ ජනයා ඇති කිරීම, සිත පිරිසිදු කරන්නා වූ බොහෝ ජනයා ඇතිවීම ශාසනයේ දියුණුව. එබඳු අය අඩුවීම ශාසනයේ පිරිහීමයි කියලායි කියන්නේ.